යා රට අනේ සල්ලිත් තියෙනවා එන්න කිව්වට එන්නෙත් නෑ. අපිටත් එක එක අවශ්‍යතා තියෙනවනේ නේද? මේ ඩබුල්ලේ මේ කුඹුර තනියම කරන් යන්න බෑ. මං ඔන්න ගෙදරම ඔන්න නවතින්න දෙන්නම්. කැමති කෙනෙක් ඔන්නව නම් කියන්න. නැතුව යාළු වෙන්න කැමති කෙනෙක් කතා කරන්න. මට මැසේජ් එකක් දාන්නකෝ. බඩින් කියලා මේ පුදුම ගහිල්ලක් ගෑහුවේ. බහු හිකනම් හුපිරි හේද? ඔව් බන් සුපිරි නේද? ගහපන් තව එකක්. අඩේ පොලිසියෙන් එනවා. දුවපන් ඉක්මනට. අම්මා හුඩු පොලිසියෙන්. ඔක්මන්ට වරෙන්. අඩේ කම්මිය. කම්මිය. අඩේ ඉංග්‍රීසි කිය ඉන්න වෙලාවක් නැහැ. ඔක්මන්ට වරෙන්. නෑ. කම්මිය. කම්මිය. ඔය ආයෙත් ඉංග්‍රීසි කියනවා. වරෙන් යම් පොලිසියෙන් යනවා යකෝ. අම්මට හුඩු. කම්බියේ සරම පැටලිලා නේද? ඒකද කිව්වේ මෙච්ච වෙලා. ඔබ දැන් දඩේම යන්නේ නැහැ නේද? ඔව් බං. එක දවසක් මාර වැඩක් වුණානේ. මොකද්ද බං ඒ උනේ? ඔන්න අහපන්කෝ එහෙනම්. මම දවසක් කැලේ දඩේම යනවා. එතකොට මං දැක්කා මුව රංචුවක් ඉන්නවා. මම හිමින් ලං කළා. මෙතනින් වෙඩි තියන්න බෑ. තනකොළ වැඩි. හරි විදිහට ඒම් කරන්නත් බෑ. ගහ උඩට නගින්න ඕන. එකෙක් හරි. අම්මට හුඩු මම නැගලා තියෙන්නේ කොච්චි ගහකටනේ. ඒක නෙමෙයි. මම බැලුවා මොකද මේ පුක දන්නේ කියලා. ඔන්න ඔක උන හින්දා තමයි මම දඩේම යාම නතර කළේ. උඹට දඩයන් එපා වෙන්නේ නැති නේද? අනේ තාත්තේ මට නම් ගෙදර ඉන්න බෑ. ඒ මොකද පොඩි එකෝ? ගෙදර ඉන්න බැරි? අනේ තාත්තේ අයියා බැදලා ඉන්න අක්කා අයියට කියන වැහුණා. ඔයාගේ මල්ලි ගිලිනවා කියලා. එහෙනම් උඹ මෙන්න මෙහෙට වෙලා ඉඳපන්. ගෙවල් පැත්තටවත් යන්න එපා. නැගපු අය සල්ලි ගන්න. මොකද කවුරුත් සල්ලි දෙන්නේ නැද්ද දා? අනේ අර කොරෝනා බෙහෙත ගැව්වේ ඉඳ අපිට නගින්නේ අයියා.